යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ නිව්ටන්ගේ දෙවෙනි නියමය ගැන. කියන්නේ මොකද මේ නිව්ටන්ගේ දෙවෙනි නියමය අපි සාමාන්‍ය අහලා තියෙන නිව්ටන්ගේ දෙවෙනි නියමය සමානයි මේ කියන එක. හැබැයි අපි මේක ටිකක් විස්තරාත්මකව ටිකක් මොඩර්න් විදිහට නැත්තම් මේක ටිකක් ගණිතමය පතනම ඉස්මතු වෙලා පේන විදිහට අපි මේක අද කතා කරමු. එතකොට අපි යම් මොකද්ද නිව්ටන්ගේ දෙවෙනි නියමය කියන්නේ. එතකොට නිව්ටන්ගේ දෙවෙනි නියමය කියන්නේ යම් වස්තුවක් මත යොදන බලය එම වස්තුවේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ කියන කතාව තමයි මෙතනදී කියන්නේ. කියන්නේ මොකද්ද මේ ගම්‍යතාව කියන එක? අපි බලමු මොකද්ද මේ ගම්‍යතාව වෙනස් වීම කියන එක. අන්න ඒක අපි බලමු. අපි දන්නවා බලය කියන දේ අපි F වලින් තමයි මේක දෛශිකයක් හින්දා අපි උඩින් ඉතලයක් දානවා. ඒකට F වලින් තමයි අපි බලය කියන දේ නිරූපණය කරන්නේ. ඊළඟට මේක අනුලෝම සමානුපාතික වෙනවා ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ගම්‍යතාව කියලා කියන්නේ මෙතන මේ P කියන එක. එතකොට එන්න මෙතන මේ P කියලා කියන්නේ ගම්‍යතාව කියන එක. P කියන එක දන්නවා. P සමානයි MB. P සමානයි M. එතකොට මේ ගම්‍යතාව කියලා කියන්නේ වස්තුවකට තියෙන චලනය වෙන වස්තුවකට තියෙන ගුණාංක. ඊළඟට මේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය අපිට එනකොට මේක අනුලෝම සමානුපාතිකයි කියන එක තමයි නිව්ටන් දෙවෙනි නියමේ කතා කරන්නේ. ඊළඟට අපිට මේ P වෙනකොට අපිට දාන්න පුළුවන් MV කියන. එතකොට MV දක්වා අපි දන්නවා M කියලා කියන්නේ වස්තුවේ ස්කන්ධය සහ V කියලා කියන්නේ V ඉතලෙන් දාලා තියෙන දෛශිකයක්. කියන්නේ වස්තුවේ ප්‍රවේගය කියන දෛශිකය. ඒකට අපිට පුළුවන් මේ M කියන එක ඉස්සරහට ගන්න. ඒක නියතයක් නිසා මේ අවකලනය. ඊට පස්සේ අපි කරන්නේ මේක මේ සමානුපාතික ලකුණු අයින් කරගන්න. අපි මේකට දානවා සමානුපාතික නියතයක්. K කියන සමානුපාතික නියතය දානවා. අපි සාමාන්‍යයෙන් මෙතන මේ K කියන නියතය අපි බලුවොත් මේක පරීක්ෂණාත්මකව මේ K වලගේ එකක් කියලා අපිට හොයාගන්න පුළුවන්. K වලගේ එකයි කියලා. එතකොට මේ K වලගේ එකයි නම් අපිට පුළුවන් මේකේ මේ සමීකරණය ඉවත් කරන්න. එතකොට K වලගේ එකක් නිසා. එතකොට අපි මේක කෙලින්ම සමාන වෙනවා M ප්‍රවේගය කාලයෙන් විශේෂයෙන් අවකලනය කරාම M සහ V කාලයෙන් විශේෂයෙන් අවකලනය කරන ගුණිතයට සමාන වෙනවා බලය කියන එක. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපි දන්නවා මොකක් හරි මේ භෞතික පද්ධතියක අපි දන්නවා විභව ශක්තිය කියන දේ තියෙන්න පුළුවන්. ඒ වස්තුවේ ඒ පද්ධතියේ විභව ශක්තිය කියන දේ පවතින්න පුළුවන් මොකක් හරි ශේෂ්ඨයක් තියෙනවා. එතකොට මේ විභව ශක්තිය කියන දේ අපි දන්නවා මේක බලයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මොකද මේ බලයත් එක්ක තියෙන සම්බන්ධය? බලයත් එක්ක තියෙන සම්බන්ධය වෙන්නේ මේක විභව ශක්තිය කියන එක විභව අනුක්‍රමණයක්. නැත්නම් අපි කියනවා x ගේ විශේෂයෙන් අවකලනය කරාම ඍණාගයේ ඍණාගයට මේ බලයේ විශාලත්වය සමානයි කියන. කියන්නේ මෙතන අපි කරලා තියෙන්නේ මෙතන මේ විභව ශක්තිය කියන එක x කියන අපි x කියන දිශාවක් අපි ගන්න. මේක ඒකමානව කියන්නේ එක දිශාවක් ඔස්සේ විතරයි අපි මේක අද කතා කරන්නේ. ඒකට මේක ඒකමානව අපි සලකනවා මේ විභව ශක්තිය කියන එක x ඔස්සේ වෙනස් වෙන්නේ කොහොමද කියන එක මොකක්ද දිශාවක් ඔස්සේ මේක වෙනස් වීම අපි ඒ වෙනස් වීමේ ඍණාගය නැත්නම් අපි කියන මේක විභව අනුක්‍රමණය කියන මේ විභව අනුක්‍රමණයේ ඍණාගය සමාන වෙනවා බලය කියන දේ. එතකොට මේ ශේෂ්ත්‍රය මගින් ඇති කරන බලය තමයි මේ. ඊට පස්සේ නිසා අපිට කියන්න පුළුවන් මේකේ මේ දෙන්න සමාන කියලා. කියන්නේ මේ දෙකම බලය. මේකත් බලය මේකත් බලය. එතකොට මේ දෙක සමාන වෙනවා. අපිට මේක සමාන ලකුණු දෙපැත්තේ තියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේක මේ ප්‍රවේගය කියන එක පිහිටීම ප්‍රවේගය කියන එක පිහිටීම කාලය විසින් අපරණ නැත්නම් අපි කියන පිහිටීම වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි ප්‍රවේගය කියලා කියන්නේ.
එතකොට අපි මෙතන පිහිටීම දක්වන්නේ x වලින් x කියන දෛශිකයෙන්. එතකොට x ගේ කාලයත් එක්ක වෙනස් වීම තමයි අපි ප්‍රවේගය කියන ගන්න. නැත්නම් v කියලා ගන්න. එතකොට මේකේ ලතින මේ අනුකලනය කාලය විසින් දෙපාරක් අවකලනය වෙලා තියෙනවා කියන්නේ අපිට පේනවා. කාලය විසින් දෙපාරක් අවකලනය වෙලා කියන එක අපිට පේනවා පැහැදිලි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේක එහෙනම් අපිට මේ විදිහට ඒක දක්වන්න පුළුවන් කාලය විසින් දෙපාරක් අවකලනය වෙලා. ඊට පස්සේ අපිට පුළුවන් මේක මේ m කියන නැත්නම් වස්තු ස්කන්ධය කියන එක අපිට පුළුවන් ඒක අනිත් පැත්තට ගන්න. එතකොට මේක යට යනවා. එතකොට මේක අපි කරේ දෙපැත්තම m වලින් බෙදපේ. එතකොට මේක එතන m ගෙන් බෙදලා එතන m යට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ ඒක මේ දකුණු පැත්තේ තිබ්බ කොටස මේ වම් පැත්තට ගත්තාම මේක ඉස්සරහ තිබ්බ මේ ලකුණ ඍණ ලකුණ ධන වෙනවා. සමානයි මේ දෙකේ එකතු සමාන වෙනවා බිඳුවට. එතකොට මේ දෙකේ එකතු සමාන වෙන බිඳුව. එතකොට මේක අපිට කියන්න පුළුවන් මේ තියෙන මේ වස්තුවේ චලන සමීකරණය තමයි තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේක මේ වස්තුවේ චලනය වෙන්නේ මෙන්න මේ චලන සමීකරණයට අනුව අපිට දක්වන්න පුළුවන් මේ වස්තුවේ චලිතය කියන එක. එතකොට අපිට පුළුවන් ලියන්න මේ x දෙපාරක් අවකලනය වෙලා නැත්නම් අපි කියනවා මේක තියෙන ත්වරණය කියන දේ. පිහිටීම කියන එක දෙපාරක් අවකලනය වෙනවා. පිහිටීම නැත්නම් x කියන එක එකපාරක් අවකලනය වුණාම ප්‍රවේගය වෙනවා. කියන්නේ x වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඊළඟට මේක ප්‍රවේගය. ඊට පස්සේ ප්‍රවේගය නැවත වතාවක් කාලය විශ්ින් අවකලනය වෙනවා. එතකොට කාලය විශ්ින් අවකලනය වෙනවා කියන්නේ එයාගේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ. එතකොට අපිට පුළුවන් මේක පිහිටීම දෙපාරක් අවකලන වෙලා කියන එක මේ ඉහළින් දාපු මේ 32 න් වෙන්න. එතකොට මේක තමයි අපි ගන්නවා මේ තියෙන්නේ. ත්වරණය කියන දේ තමයි මේ තියෙන්නේ. එතකොට මේ තමයි වස්තුවේ චලිත සමීකරණය කියන්නේ. එතකොට අපිට පුළුවන් මේක x දිශාව ඔස්සේ වුණ චලිත කියලා පෙන්වන්න. එතකොට මෙතන අපි ඔයාලට ප්‍රශ්නයක් ඇති මේ i hat කියන එක මේක තමයි දාලා තියෙන්නේ. එතකොට මේකෙන් අනුගමන්නේ ඉතින් ඒකක දෛශික x දිශාව ඔස්සේ තියෙන ඒකක දෛශික. එතකොට මේක දෛශික මේක මේ පදයක් දෛශිකයක් වෙන්න මේ සම්පූර්ණයෙන්. එතකොට මේක බෙදන්න මේ කොටස් වලට m කියන එකත් දෛශිකයක් නෙවෙයි. විභව ශක්තිය කියන එකත් දෛශිකයක් නෙවෙයි. මෙතන මේ නිකම්ම x තියෙනවා. එතකොට මේකත් දෛශිකයක් විදිහට මෙතන දක්වලා නැහැ. එතකොට අපි ඒ වුණාට මේක දන්නවා. බෙදන්න මේ x ට අදාළව දෛශිකයක් තියෙනවා. එතකොට x ට අදාළ තියෙන දෛශිකය තමයි අපි කියනවා අපි මේ දිශාව ඔස්සේ ඒකක දෛශිකය x දිශාව ඔස්සේ තියෙන ඒකක දෛශිකය කියන්නේ අපි i කියලා ගන්නවා. එතකොට i hat කියලා කියන්නේ x දිශාව ඔස්සේ තියෙන ඒකක දෛශිකය. ඒකෝර අපි මේ සම්පූර්ණ චලිත සමීකරණය අපි සලකලා තියෙන්නේ x දිශාව ඔස්සේ කරලා. අපි මීට වඩා සංකීර්ණව කාඩ්සියානු තලයේ ත්‍රිමාන ආකාශය අපිට මේක ගන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු කොහොමද ඒක ගන්න කියලා. අතට අපි මෙතන මේක ඒකමානීයව අපි කතා කරනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද මේක ද්විමාන හෝ ත්‍රිමාන නිරූපණය කරන්න කියලා. සුබ දවසක්.